ගුරුවරයෙක් කියන්නේ කවුද කියලා මං ඔබෙන් ඇහුවොත් ඔබට විවිධ වූ පිළිතුරු තියෙන්න පුළුවන්. ගුරුවරයෙක්ට අපි සලකන්නේ දෙවියෙක්ට වගේ. මොකද කිව්වොත් අම්මා අපිව කිරි පොවලා උත්මහත් කරනවා වගේ තාත්තා අපිව ආරක්ෂා කරනවා වගේ. සිත් සතර කියලා දීලා අපිට අපේ අනාගතේ හොඳ පුරවැසියෙක් වෙන්න ගුරුවරයෙක් කියන චරිතය ලොකු උත්සාහයක් ගන්නවා. බහුතරයක් ඔවුන් එහෙමයි. ඒ වගේම ප්‍රශ්නයක් වුණහම අපිට අමාරු තැනකදී අපිව නැගිට්ටවන්න, අපිට හයියක් වෙන්න ඔවුන්ගෙන් බොහෝ පිරිස අපි එක්කම ඉන්නවා. ඒත් මේ බහුතරය ඇතුළේ ඉන්න සුළු පිරිකක් ළමයින්ගේ ජීවිත විනාශ කරන, මානසිකත්වයෙන් මනස විකෘති කරන, ශාරීරික හා මානසික වදහිංසනයන් ලබා දෙන අවස්ථා අනන්තවත් තිබෙනවා. අද කතාවත් ඒ වගේ. මෙය සත්‍ය සිදුවීම් කිහිපයක් මත නම්ගම් මනකල්පිතව ලියවන කතාවක් බව සිහියේ තබා ගන්න. ඊට කලින් මතක් කරනවා. ඔයා තාමත් කෙටිකතා විමන අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ගම්බද පිහිටි තුන්දර මිශ්‍ර පාසලක්. දඩප්පර කොළු ගැටවුන්ගේ දාංකලේ දවත්තන්න ගුරුවරේ පොඩ්ඩක් සර කරන එක වරදක් නෙමෙයි. පොඩි පහරක් දෙන එක වරදක් නෙමෙයි. දිනිතු සයුරු කියන්නේ හරියට ඉදිකට්ටයි නෝලයි වගේ. මොනදේ කළත් එකට. එදා හරියටම සෞඛ්‍ය පීරියත් එක. විෂය භාර ගුරුවරයාගේ නොපැමිණීමත් එක්ක ළමයි හිටියාර විනෝදෙන්. අදෝ දිනිදුවා අන්නර හුණු කොට්ටෙ ගනි. මෙන්න. ඔන්න බලපං සඳලිගේ මෝන සුදු වෙන හැටි. සඳලි. මෙන්න අල්ලගනි. මොකක්ද තයිරු කරන්නේ? එක පාරටම මෙතනතාව ත්‍රමල්ස. ගණිතය විෂයභාර ගුරුවරයා. හරියට යකෙක් වගේ. මොකද මෙතන වෙන්නේ? මොනා තම්සලක දැන් තියෙන්නේ? සෞඛ්‍යස. තිලක්සුවද නෑනේ තව ටිකක් නට පල්ලා. ළමයෝ කවුද මේ හුණු කොට්ටෙන් ගැහුවේ? මන් දන්නස මන් දැක්කේ නෑ. යකෝ බට අතන ඉඳන් සේරම ඇහුණා. ගුටිත් කාලා බේරන්නත් වෙනවද? සයරු මෙහෙනවා. උඹට මම දනගහපි පරයා. ඊළඟ පීරියඩ් එක මගෙනේ ගනින් බලන්න පොට්ටික. මන් දුන්න වැඩ ටික කරලාද බලන්න. කොක්කෝ කරලානේ තමුන්. හරි. කෝ ඉලන්දාරිය දනගහනවා ගිහින්. ගෑනු ළමයා මොකෝ නින්ද ගියාද ගෙදර ගිහින් දන ගහනවා ගිහිල්ලා. කෝ තමුන් හොඳයි. කෝ තම්සත් නැගිටලා ගිහින් පොත අරන් එනවා. මෙහෙම කිව්වේ සයුරට. සර් මොනාද අයිසේ මේ බලනවා අකුරුබල හැටි? කෝ මේ මොකදනේ මෙහෙමද මම මේක විසඳන්න කියලා දුන්නේ? අනේ සර් තේරෙන විදිහටයි කළේ. තේරෙන විදිහ? උඹ මට කට ගහගෙන එනවද? ඔබට මම සයුරගේ ෂර්ට් එකේ කොලර් එකෙන් අල්ලලා උඩට උස්සලා ගෙම්බ ගැහුවා වගේ ගුරු මේසයට මොනින් අතට සයුරව පෙරළුවා. අතාරින්න රිදෙනවා. තොපි මොනාද බලන්නේ? බලාගනිල්ල මායික කට ගහන්න આવොත් තොපිටත් මේදිකම තමයි. චමල් සර් ඔහුගේ පෑන් පැසල් තිබ්බ කවරයෙන් කව කට්ට එළියට ගත්තා. ඒක අරන් සයුරුගේ පිටට ඇන්නා. අනේ අම්මේ අනේ සර් නවත්තන්න. සයුරු සර්වත් තල්ලු කරන් පිටෙන්ලේ එප්පීම තැගිත්තා.
දෙපාරක් නොහිතා චමල් සර් සයුරුගේ කනට ගැහුවේ හාල් මැස්සෙක් වගේ ඉන්න සයුරුව බිත්තේ වදින්න. බිමට අතගෙන වදනු සයුරුව බිම දිගේම තල්ලු කරන් ගෙහෙන් නවතුනේ බිත්තනියේ. මේක දැකපු ගුරුවරු කිහිප දෙනෙක් මේක විදුහල්පතිතුමාට කිව්වත් ඔහු නෙවෙයි කානටවත් ගත්තේ. ප්‍රින්සිපල් සර් අර දරුවෝ මැරෙයි පොඩ්ඩක් බලන්න. අපිට එහෙම දනුවම් කරන්න අයිතියක් නැහැ ළමයින්ට. අර බලන්න අර චමල් සර් ළමයාගේ කට තනකොළ ඔබනවා. මොන තරම් තිරිසන් වැඩක්ද? මේ ඔය වගේ ඇත්තන ළමයින්ට ඔහොම නොකර හදන්න බෑ. මේ අහන්න සර් ළමයි දඟයි තමයි ඇත්තරත් ඇති. ඒත් සර්ට තනකොළ ටිකක් තියලා කාපන් කිව්වොත් කන්න පුළුවන්ද? බලන්න ඒ ළමයාගේ ෂර්ට් එක එලේ. ඒ ළමයාට මොනවා හරි වුණොත් සර්ටත් ප්‍රශ්නයක්. සර් මේක නැවතුනේ නැත්තම් මම පොලිසියට කතා කරනවා. හරි මේ පොඩක් ඉන්නකෝ. ප්‍රින්සිපල් පුටුවෙන් නැගිටිනවත් එක්කම පොලිස් ජීප් එක ගේට් එක ළඟ නතර කළා. මොනවා පොලිසිය? ඒයි නවත්තන වෝක. සාජන් අර දරුවව එක්කන් එන්න. හරි සර්. ඒයි මෙහෙ එනව තමුසේ. සාජන් මේ මමසෙට දාන්න මාංචෝ. අනේ සර් එපා. අනේ එපා සර් මටත් දරුවෙක් ඉන්නව සර්. මේ ළමයි හෙන ඇත්තරයි. මුන් කියන දෙයක් අහන්නේ නැහැ සර්. කොට වහනවා. පුතේ මෙහෙ එන්න. සර් සාජන් මේ දරුවගේ ෂර්ට් එක ගලවලා පොඩ්ඩක් බලන්න. පුතේ ඔයාගේ පන්තිය මොකක්ද? 10 පිට. හරි එන්නකෝ අපි ඒ පැත්තට යමු. සාජන් මේ ළමයාගේ ගෙදරට කෝල් එකක් ගන්න. මේ දරුවගෙන් ගෙදර කාගේ හරි නම්බරයක් ඉල්ලගන්න. ඕකේ සර්. පුතා මේකද පන්තිය? ඔව් සර්. ඉන්ස්පෙක්ටර් පන්තිය ළඟට යද්දී හැමෝම නැගිට්ටි පුදුමෙන් වගේ. හරි දෝල පුතාලා වාඩි වෙන්න. කිසිම කෙනෙක් බය වෙන්න එපා. මේ ඔයාගේ යාළුවා සයුරට වෙච්ච දේ නිසායි අපි ආවේ. පුතේ මොකක්ද උනේ කියලා අපිට හරියටම කියන්න. ඇයි අර සර් ඔයාට මෙහෙම ගැහුවේ? සමාවෙන්න සර් මං විහිළුවට වගේ පන්තියේ ගෑනු ළමයෙකුට හුණු කොටෙන් ගැහුවා. ඒක චමල් සර් දැක්කා. ඊට පස්සේ එයා අපිට දීපු හෝම්වර්ක් බැලුවා. ඉතින් ඔයා කරලා තිබුණේ නැද්ද? නෑ සර්. මගේ තාත්තා ඒ දවල් ඉඳන් පේකන අම්මටයි නංගිටයි කහනවා. මං යද්දි. පස්සේ අපි මහර තාත්තා නිදා ගන්නකන්න දෙවටයිනේ ගහක් ළඟ තමයි හිටියේ. නොකා නොබී. තාත්තා පේකන ගහන්න පන්නත්තේ ඉස්කෝලේ බෑග් එක අරන් එන්න වෙලාවක් තිබ්බේ නෑ සර්. නැත්තම් මන් දෙවට ළඟ බෙම ඉඳන් හරි වැඩ ටික කරනවා. නංගිවත් පුතන් අම්මවත් අරන් මන් දිව්ව නැත්තම් මෙලහකටත් අපි පිරිතාද සර්. ඔයා මේකනේ සර්ට කිව්වද? ඒක කියන්නවත් වෙලාවක් උනේ නෑ සර්. ගණන් ටික භාගයක් හැදුව මං ඒ හිස් පීරියඩ් එකකදී. ඒකේ වැරැද්දක් දැකක මම පුවට තරහා ගියා. මං කිව්වා මට තේරුණ විදිහට හැදුවේ කියලා. ඊට පස්සේ මාව කවකටෙන් අල්ලලා හිල් කළා සර්. අනේ දරුවෝ කෝ මෙහෙන්න. කෝ අනිත් තුවල පුතාලා දැන් මට ඇත්තම කියන්න. ඔයාලට ආයේ මෙහෙම කිසි දෙයක් වෙන්නේ නැහැ. මේ ඔයාලගේ යාළුවා සයුරිට උනා වගේ ඔයාලටත් මොනවා හරි ප්‍රශ්න වෙලා තියෙනවද? හැමෝම නිශ්ශබ්දයි. ඒත් දිනිතු කට ඇරියා. සර් ඔව් පුතා. සර් චමල් සර් කියන්නේ ගොඩක් නරක කෙනෙක් සර්. සමහර දවස්වලට ළමයි හෝම්වර්ක් නොකළොත් පන්තියේ ඩස්බින් එකේ තියෙන කුණු ඔලුවට හලනවා. තනකොළ කවනවා. කව කට්ටෙන් අනිනවා. ඒ විතරක් නෙවෙයි සර්. ගෑනු ළමයින්ගේ කන මෙරිකනවා ලේ එන්න බෑ. ඒ විතරක් නෙවෙයි. ඒ වෙලාවෙන් ගෑනු ළමයින්ගේ කන්වල පටියෙන් නැතලා ළඟට අරන් තමයි කන මෙරිකන්නේ. පොත් වලින් ඔලුවටත් ගහනවා සර්.
යකෝ මේ මිනිහා ඇත්තටම මනුස්සයෙක්ද? හරි පුතා අපි බලන්න. හරි දුවලා ටික කියන්න මේ දේවල් ඇත්තද? කිසි කෙනෙක් මුකුත් කිව්වේ නෑ. දරුවනේ අපිට ඇත්ත කියන්න. ආයේ ඔයාලට මෙහෙම දේවල් වෙන්න අපි ඉඩ තියන්නේ නෑ. හරි. කතා කරන්න බැරි නම් මේ දේවල් වෙලා තියෙනවා නම් එයාලා අත උස්සන්න. පන්තියේ ළමයි 3 දෙනෙක් කැරෙන්න හැමෝම අත ඉස්සුවා. සර්ජන් ඔව් සර්. අරුව දානවා අල්ලලා ජීප් එකට. ඒ වගේම උගේ ගෙදරට පණිවිඩයක් යවන්න පොලිසියට එන්න කියලා. මේ දරුවව හොස්පිටල් එකට එක්කන් ගිහින් බෙහෙත් දාලා එක්කන් දෙන්න පොලිසියට. තව ටිකකින් මේ දරුවගේ දෙමව්පියෝ ආහම. හරි ළමයිනේ. ඔයාලා අපිට උදව් කරපු එකට ස්තුතියි. ආයේ ඔයාලට මෙහෙම දෙයක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඉන්ස්පෙක්ටර් ඇතුළු සර්ජන්වරු කිහිප දෙනෙක් පන්තියෙන් එළියට ගියා. ප්‍රින්සිපල් හමුවට ගියපු ඉන්ස්පෙක්ටර් අරකලේ ඔහුටත් පොලිසියට පැමිණිය යුතු බව මතක් කරමින්. ඒත් එක්කම කවුරු දරුවෙක් එකපාරට ඉන්ස්පෙක්ටර්ගේ අතෙන් ඇල්ලුවා. සර් දුව මොකද මේ? අනේ සර් මට සර් එක ටිකක් කතා කරන්න ඕනේ. හරි පුතේ එන්න. ඉන්ස්පෙක්ටර් පැමිණ හිටපු කාන්තා පොලිස් නිලධාරිනිය සමගින්ම ටිකක් එහාට ගියා. මිස් නීලියා මේ දරුවා බය වෙලා චුට්ටක් ඔයස් කතා කරන්න. ධෝනි මේ අහන්නකෝ ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. අපි ඔයාට බනින්නෙවත් ගහන්නෙවත් නැහැ. කාටවත් එහෙම කරන්න දෙන්නෙත් නැහැ. ඒ නිසා බය නොවී මේ සර්ට හැමදේම කියන්න. මොකද්ද පුතාගේ නම? මං හිරුෂි. හිරුෂි දුව බය නොවී ඔයාට කියන්න තියෙන හැමදේම කියන්න. සර් මේකයි ඇත්තටම මට නෙමෙයි මගේ යාළුවටයි ප්‍රශ්නේ. හරි. කෝදන්න ඔයාගේ යාළුවා? සර් එයා මේ ටිකේම ඉස්කෝලේ ආවේ නෑ. ඒ මගේ හොඳම යාළුවා. හරි. මොකක්ද එයාගේ ප්‍රශ්නේ? සර් එයාගේ නම දුවිනි. එයා ගොඩාක් ලස්සනයි. හැමදාම පන්තියට ආවම තමයි සර් එයා දිහා අමුතු විදිහට බලනවා අපි කීප වතාවක්ම දැක්කා. ඒක ගොඩක් ළමයි වගේම ගුරුවරුන් දැකලා තියෙනවා. දවසක් දුවෙනි ඉස්කෝලේට එද්දී පාරේදී ටොමස් සර් කායක නවත්තලා ඉස්කෝලේට ගිහින් දාන්නම් කියලා නගින්න කියලා තියෙනවා. පයින් ටික දුරක් එන්න ඕන නිසාත් ඒ වෙද්දී කායකේ සර්ගේ නෝනයි ළමයි හිටපු නිසාත් ඒ මිසත් නගින්න දරුව කියලා ආදරෙන් කියති බෑ කියන්න බැරි කමටත් දුවෙනි කායකට නැගලා සර්. ඒත් ටික දුරක් යද්දී ඒ මිසුයි බබයි දෙයකයාක ළඟින් බහැලා. ඉස්කෝලේට ටික දුරයි එතන ඉඳන්. ඒ නිසාම දුවෙනිට අවුලක් හිතිලා නෑ. ඊට පස්සේ චමල් සර් ඉස්කෝලේ පහු කරන් කාර් එක අරන් ගිහිල්ලා. අතුරු පාරකට දාලා දුවෙනි කෑ ගහලා ඒස් කාටවත් ඇහිලා නෑ. කළු වේදරු නිසා කාටවත් පෙනිලත් නෑ. ඒ හරියට එන අර මහ කැලෑව ළඟ නතර කරලා. දුවෙන හිටපු ෂේට් එක ළඟට චමල් සර් ආවෙත්. දුවෙනිම එමින් අරගෙන කෑ ගහද්දී කම්මුලට ගහලා කෑ ගැහුවොත් මරලා දානවා කියලා. චමල් සර් කිව්වොත් ඒක කරන නිසා අපි හැමෝම එයාට බයයි සර්. මෙච්චර දවස් අපි කාට කිව්වත් අපිව විශ්වාස කරන්නේ නැහැ. අපිව බේරගන්න හිටපු අපේ මිස් කෙනෙක් අපේ පැත්තට කතා කරලා දවස් 2-3කින් මාරුවක් දීලා තිබුණා. අම්මලට කිව්වට එයාලට අහන්න වෙලාවක් නැහැ. අනික අපි කිව්වට විශ්වාස කරන්නේ නැහැ සර්. අපේ මනස්ක්‍රේත කියලායි කියන්නේ. එදා චමල් සර් දුවෙනිට ගහලා තර්ජනය කරලා තිබ්බා. ඊට පස්සේ දුවෙනව ඇදලා අගතරන් එයාගේ මුළු ඇඟම ඉඹින්න අරන් ඊට පස්සේ එයාට බල කරලා සර් එයාගේ කොම කලවන්න කියලා. දුවෙනි බෑ කියද්දී ආයේ දුවෙනගේ කනට ගහලා. පස්සේ
දුවෙනි කැඳුම් සේරම කලවෙලා එයාව දෝෂණය කරලා සර්. මොනවා? ඇයි ඔයාලා කාටවත් මේ ගැන නොකිව්වේ? සර්, දුවෙනි මට මේ ගැන කිව්වේ කර කියා ගන්න දෙයක් නැතුව. තමයි සර් එදා වුණ හැමදේම වීඩියෝ කරලා දුවෙනිට තර්ජනය කරලා. මේක කාට හරි කිව්වොත් ඒක ලීක් කරනවා කියලා. හරි පුතේ, දැන් ඕක වෙලා කොච්චර දවස්ද? දැන් මාසකටත් වැඩි. ඒ ළමයාගේ ගෙවල් තියෙන තැන දන්නවද? ඔව් සර්. හරි, ඔයා මේ මිස්ටර් ඒ සේරම විස්තර දෙන්න. හරි සර්. සර්, ඔව් කියන්න දරුවෝ. සර්, දුවෙනි මේ පැත්තේ ප්‍රෙග්නන්ට්. මොකක්? ඔයා කොහමද දන්නේ? සර්, දුවෙනි අන්තිමට ඉස්කෝලේ ආවේ ගිය සතියේ. එයා දවස් කීපයක්ම අසනීපෙන් හිටියේ. වමනේ දානවා, කරකැවිල්ල, මේ වගේ ගොඩාක් දේවල් තිබ්බා. මගේ අක්කා ප්‍රෙග්නන්ට් සර්. ඉතින් මං ඒ ගැන ටිකක් දන්නවා. දුවෙනිට උන දේ එක්ක මං ගෙදර ගිහින් කල්පනා කළා. අක්කා ළඟ තිබුණ ප්‍රෙග්නන්සි ස්ට්‍රිප් එකක් ඉස්කෝලේදී හොරෙන් අරන් ඇවිත් අපි ඒක ට්‍රික් කළා. ඒක පොතේ වුණා සර්. මොනවා? මෙච්චර දෙයක් වෙලා ඇයි පුතේ කාටවත්ම නොකියුවේ? නීලියා, මේ හැමදේම නෝට් කරගන්න. අපි අද මේ දරුවගේ ගෙදරට යන්න ඕනේ. හරි සර්. සර්, මගේ යාළුවා කීප වතාවක්ම මේ උලතිය ගෙදරට කියන්න හැදුවත් අම්මට අහන්න වෙලාවක් නෑලු සර්. අම්මා වැඩට ගිහින් ඇවිත් ගෙදර වැඩ ටික කරලා සර්ට ෆෝන් එකේලු. මොකක් හරි කියන්න ගියාම පස්සේ කතා කරමු මහන්සිය කියනවලු. තාත්තා යකෙක් වගේලු සර්. තමල් සර් දැනගත්තා මම මේ හැමදේම දන්නවා කියලා. සර්, දැන් එයා මා බ්ලැක්මේල් කරනවා සර්. මේ වීකෙන්ඩ් එකේ තමල් සර්ව හම්බෙන්න එන්න කියලා. අනේ සර්, මගේ යාළුවා මැරෙන්න ඕනි කියනවා. සර්, එයාව බේරගන්න සර්. හරි පුතේ, අදන්න එපා. ඔයා ගොඩාක් හොඳ දරුවෙක්. මේ දේවල් මෙහෙම කියපු එක ගොඩාක් හොඳ දෙයක්. දැන් ඔයා පන්තියට යන්න. මේ වුණ හැමදේම ඔයා ගෙදරට කියන්න ඕනි වගේම ඔයාගේ ගෙදර විතරක් මේ මිස්ටර් දෙන්න. අර යාළුවගේ විස්තරත් එක්කම. බය වෙන්න එපා, හරිද? බය වෙන්න එපා, හරිද? හරි සර්. නීලියා, ඔයා මේ ටික නෝට් කරන්න එන්න. ඕකේ සර්. සාජන්, කොහරි මිනිහා? සර්, වාහනේට දැම්මා. කෝ බලන්න. උඹ මාර බල්ලෙක්නේ. හිටපන්, උඹට මන් දෙන්නම්. කියලා රවලා ඉන්ස්පෙක්ටර් ට්‍රිප් එකේ දොර වැහුවා. සර්, විස්තර ටික සෙරම ගත්තා. අර ගැණු දරුවා ඉන්නේ අපේ ගෙවල් වලට එහා ලේන් එකේ සර්. මං හිතන විදිහට අපේ දරුවා ගැන ඉක්මනින් බලුවා නම් හොඳයි. ඕ මිස් නීලියා, අපි දන්නවනේ ගෙදරට යමු. සර්ජන්, මේ මිස් කියන තැනට යන්න. හරි සර්. සර්, අර කෙනෙක් තමයි අර තෝනි කියපු විදිහට. හරි සර්ජන්. සර්ජන් සුමිත්, තම සෙන්වා මූ එක්ක. අපි ගිහින් බලලා එන්න. ගෙදර කවුද? ගෙදර කවුද? කවුද? පොලිසියෙන්. මොකක්ද සර් ප්‍රශ්නේ? මේ මිසෙස් I am Mrs. Kolatunga. මිසෙස් කොළතුංග? දුවෙනි ශ්‍රේණුකේ කොළතුංග කියන්නේ ඔයාගේ දුව වෙන්න ඕනේ. ඔව් ඒ මගේ දුව තමයි. මොකක්ද ප්‍රශ්නේ? අපිට පොඩ්ඩක් දුවට කතා කරන්න පුළුවන්ද? ඔව්, එන්න සර් ඇතුළට. අනේ මොකක්ද සර් ප්‍රශ්නේ? පොඩ්ඩක් ඉන්නකෝ. මිසස් නීලියා, මේ මිසස් කොළතුංග එක ගිහින් ළමයා එක්කන් එන්න. එන්න මිස් මේ පැත්තේ. දුවේ මොකද කරන්න ළමයෝ? මේ දොර අරින්නකෝ. පුතේ, අනේ මේ දොර අරින්න. මිසස් කොළතුංග, මොකද්ද ප්‍රශ්නේ? නෑ මිස්, දුව ඒ ඉඳන් වැඩි කතාවක් නෑ. ඩ්‍රෑ කෑවෙත් නෑ කන්න කිව්වට. මම බැන්න හොඳටම. මං හිතන්නේ මාත් එක්ක තරහටද කොහෙද? පොඩ්ඩක් ඉන්නකෝ.
මිස් නීලියා ඉක්මනින් ගිහින් එහා පැත්තේ රනිල් කවුලුවෙන් එහා මෙහා උන් කර්ටන් එක අස්සෙන් කාමරේ තිබුණා. Oh my god! ඉන්ස්පෙක්ටර් සර්, අර සර් ඉක්මනින් එන්න. සර්. මොකද මිස්? සර් මේ දොර කඩන්න වෙනවා. කෝ එහාට වෙන්න? ඉන්ස්පෙක්ටර් සර් ඇතුළු සර්ජන් හා මිස් නීලියා එකතුව තොප්පරි ගවනක් ඇතුළට දොර කැඩුවා. සර්ජන් අල්ලන ඔය ළමයි කකුල් දෙකෙන් උස්සන්න. ඉන්න මං කැටේ ලෙහන්නම්. ඉක්මනින් කතා කරන්න ඇම්බියුලන්ස් එකකට. විනාඩි කිහිපයක් ඇතුළත ඇම්බියුලන්ස් එක ආවා. දෙවෙනිව රෝහල් ගත කළා. දවස් කිහිපයකින් ඇය සුව වුණා. පොලිසියෙන් දිවසට යන විට ඇය කෙළ වැරලාගෙන තිබුණා. නමුත් ඇගේ හුස්ම නතර නොවේ තිබුණේ ඇයගේ වාසනාවකටද කරුපෙකටද කියන එක නම් ප්‍රශ්නයක්. දෙවෙනිගේ මව සහ පියා පොලිසියට ගමනියා. වාඩි වෙන්න. තමුන්ල දන්නවද මේ මොකක්ද කියලා? ඉන්ස්පෙක්ටර් ඇහුවේ සුදු පාට 4ට නවපු කොලයක් පෙන්නලා. මොකද්ද සර්? කියවලා බලන්න. ආදරණීය අම්මා තාත්තා, මන් දන්නවා ඔයාලා ගොඩක් මහන්සි වෙන්නේ මං වෙනුවෙන් කියලා. ඒත් අනේ මං කියන දේවල් ඔයාලට චුට්ටක් හරි අහන්න තිබුණා නේද? මං ලොකු ප්‍රශ්නක හිර වෙලා මගේ අම්මේ ඔයාට මහන්සි ඇති හැමදාම. ඒත් දැන් මට ඊට වඩා මහන්සි අම්මේ. මං එහෙම නටක කෙනෙක් නෙවෙයි. මට ඔයාලගේ මූණේ දැලි ගන්න ඕනේ නෑ තාත්තේ. මන් දන්නවා මේ දේවල් දැනගත්තම ඔයා මව කහලම මරයි. මට ඒ තරම් ශක්තියක් නෑ තාත්තේ. සිද්ධ වුණ හැමදේම මට හරි වේදනාවක්. ඒ කිසිම දෙයක් මගේ කැමැත්ත නෙවෙයි. අනේ මං මොනා කරන්නද මගේ අම්මේ මගේ තාත්තේ. මට තවත් අරා ගන්න බෑ. ඔයාලට මං වෙනුවෙන් වෙලාවකුත් නෑ. මං යන්නම්. මට මේක තවත් අරාගෙන ඉන්න බෑ. ඔයාලා දෙන්න ඔයාලගේ සුදු දුව එක්ක තරහ වෙන්න එපා අම්මේ තාත්තේ. මං ඔයාලට ගොඩාක් ආදරෙයි. අනේ මගේ කෙල්ල. මේ අහන්න, ගෑනු පිරිමි කියලා නෑ, හැමෝම දරුවෝ. ඔයාලා දැනටමත් දන්නවනේ ඔයාලගේ දුව ප්‍රෙග්නන්ට් කියලා. බරදිකරු දැනටමත් ඇල්ලුවා. හැබැයි දන්නවද අපි ඉස්කෝලේට ගියේ පිරිමි ළමයෙක්ට වද හිංසා කරනවා, දැඩි දඬුවම් දෙනවා කියලා දැනුණ තොරතුරකට. ඒ අතර මේ දරුවගේ යාළුවෙකුයි මේ දේවල් අපිට කිව්වේ. ඒ ළමයාට පින් දෙන්න. නැත්තම් මෙලහකටත් ඔයාලගේ ගෙදර මලකයක්. ඔයාගේ දුව කීප පාරක් ඔයාට කියන්න හදලා. ඔයා මහන්සි පස්සේ කතා කරමු කිව්වලු. අම්මා කෙනෙක්නේ ජොබ් එක එක්ක ගෙදර වැඩ එක්ක මහන්සි අමාරුයි. ඒක අපිට තේරෙනවා. ඒත් ඔයාගේ මහන්සි අඩු වෙද්දී ඒ දරුවට කතා කරන්න දෙයක් තියා කතා කරන්න දරුවෙක්වත් නැති වුණොත්. අනික මිස්ටර් ඔයා යකෙක් වගේ කියලා ළමයි කියන්නේ. තාත්තලා සැර වෙන්න ඕනේ. ඒ යකෙක් වගේ නෙමෙයි. ඉන්නේ ගෑනු දරුවෙක් න්යා. දුවල ආදරේ තාත්තලට කියලා අහලා තියෙනවනේ. ඒ ආදරේ ලබා ගන්න නම් මුලින් ඔය බොරුවට මවා ගන්න කුකුල් කේන්ති අඩු කරගන්න. දවසේ පොඩි වෙලාවක් දරුවා එක කතා කරන්න. එයාට තියෙන ප්‍රශ්න දවසේ වුණ දේවල් කතා කරන්න. යාළුවෙක් වෙන්න. එහෙනම් මේ දේවල් මෙහෙම වෙන්නේ නෑ. කොච්චර බිසි වුණත් දරුවන්ට වෙලාවක් වෙන් කරන්න. අනේ මගේ දරුවා. දැන් දුක් වෙලා වැඩක් නෑ. දරුවගේ අනාගතේ හොඳ විදිහකට විසඳන්න බලන්න. සමාජයේ හොඳ මිනිසුන් වගේම නරක මිනිසුන් කියලා වර්ග දෙකක් ඉන්නවා. ඔබ ගුරුවරයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාසල් යන වයසේ ඉන්න දරුවෝ ඉන්න අම්මෙක් තාත්තෙක් වෙන්න පුළුවන්. හිතන්න, ඔබ සවම මෙලෙසයි කියනවා නෙමෙයි. නමුත් ඔබ අතරම මෙලෙස තිරිසන් ගති ඇති මිනිසුන් සිටිනවා නම් මේ දේට හසු කර දෙන්න දෙපාරක් හිතන්න එපා. ඒ වගේම තමන්ගේ දරුවෙක් පාසලට එද්දි සිද්ධ වෙන්නේ මොනවාද? දරුවන්ගේ වෙනස්කම් මොනවාද කියලා යාළුවෙක් වගේ ළඟින් ඉඳලා හොයාගන්න. එයාලට උදව්වක් වෙන්න. මේ වගේ අධර්මිෂ්ඨ මිනිසුන් ඉන්න ලෝකයක ඔබ වෙනස් වෙන්න. දරුවන් රැකගමු.
අද කතාව කියවපු ඔයාගේ අදහස කමෙන්ට් කරන්න. මේ වගේ කතා අහන්න බලන්න රස විඳින්න කෙටි කතා විමන අපේ YouTube channel එක subscribe කරන්න. ඒ විතරක් නෙමෙයි මේ වගේ වීඩියෝ එකක් තාපු ගමන් දැනගන්න නම් bell icon එක click කරලා all button එක press කරන්න අමතක කරන්නත් එපා. ඉතින් මේ කතාව යාළුවන්ටත් බලන්න share කරන්න. මේ වගේම තවත් කතාවකින් හමු වෙමු.